කොවිඩ් වසංගතය කියලා කියන්නේ වර්ල්ඩ් ක්‍රයිසිස් එකක්. ලෝකෙ පුරාම කොවිඩ් ගියාට ලෝකෙ පුරාම තෙල් පොලින් ආවේ නෑ. යම් තැනකදී ජනතාව ප්‍රෙෂර් එක පිට කරන්න පුළුවන්. යලි එවැනි දේශපාලන සටන්පන ලංකාවේ පොළොවේ පැලවෙන්නේ නෑ. අරගලය කියලා ජනතාවගේ ප්‍රෙෂර් එක පිට කරන ඒ කොටසේදී ඔබතුමන්ලත් කොටස්කාරයෝ බවට පත් වෙනවා. ඒ නපුරු හීනය යථාර්ථයක් වෙන්නේ නෑ. කොවිඩ් වසංගතය කියලා කියන්නේ වර්ල්ඩ් ක්‍රයිසිස් එකක්. වර්තමානයේදී මේ ඇවිල්ලා තියෙන්නේ මේ යුදමය තත්ත්වයක් එක්ක වර්ල්ඩ් ක්‍රයිසිස් එකක්. එතකොට රටේ දේශපාලන ආර්ථික සහ සමාජ බිඳවැටීමක් වැටෙන්නේ නැතිව මේ රට පවත්වාගෙන යාම සඳහා වන වැඩපිළිවෙල ඔබතුමාලා සතුද සහ ඔබතුමාලා විශ්වාස කරනවාද රටේ ජනතාව දැන් මේ වෙනකොට යුද්ධය නිසා මෙහෙම වෙනවා කියලා හිතයි. යම් තැනකදී ජනතාව ප්‍රෙෂර් එක පිට කරන්න පුළුවන්. ඒකට සූදානම් දාන්න. පළවෙනි එක සංසන්දනේ වැරදි. ලෝකෙ පුරාම කොවිඩ් ගියාට ලෝකෙ පුරාම තෙල් පොලින් ආවේ නෑ. හැබැයි අද මොකද වෙී තිබෙන්නේ? යුද්ධය බලපාම ලෝකෙ පුරාවටම තියෙනවා. ශක්තිමත් ඒකින රාජ්‍යයන් තුල පවා මේ හිගය මිල වැඩිවීම ඇවිල්ලා තියෙනවා. සමහර දේශපාලන බලවේග ඉන්න පුළුවන් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්ද කියලා. කමක් නැහැ දේශපාලනේ. දේශපාලන ඉතාමත් නපුරු හීනයක් දකිමින් දේශපාලන ව්‍යායාමේ සාර්ථක කරගන්න පුළුවන් නම් කමක් නැහැ. හැබැයි ඒ නපුරු හීනය යථාර්ථයක් වෙන්නේ නැහැ. මිනිස්සු 2022 නැගිට්ටේ තෙල් නැති හින්දා විතරක්ද? තිබුණු සටන් පාට බලන්න. හැම කෙනාම විගණනයට ලක් විය යුතුයි. මේ අදි වරප්‍රසාද සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. තෙල් අර්බුදේ සටන් පාට නෙවෙයි. බලශක්තිය සමයි අර්බුදයට මඟ පෑදුවේ. හැබැයි අර්බුදේ සටන් පාට බවට පත් වුණේ බලශක්තිය පමණක් නොවේ. දේශපාලන සටන් පාට තිබුණා. මම හිතන්නේ එදා අරගලේ තිබුණු දේශපාලන සටන් පාට අපි නියෝජනය කරපු අය. කියන්නේ ඒ සටන් පාට වලට පක්ෂපාතී අය. යලි එවැනි දේශපාලන සටන් පාට ලංකාවේ පොළොවේ පැලවෙන්නේ නැහැ. ආර්ථිකයේ සටන් පාට ඒවි. ඒකත් අපිට දැඩි විශ්වාසයක් තිබෙන කරන්න පුළුවන්. මම හිතනවා දැනට අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. මේ වැඩසටහන අපේ ජනතාව තුළ අවිශ්වාසය මඟ හරව ගන්නත් අපේ ආර්ථිකයට බලපාන මහා බලපෑම අවම කරගන්නත් හේතු වේවි කියලා.